හරි අද මට රෝඩ් එකේ කන්ඩිෂන් සර්වේ එක තමයි අද කරන්න තියෙන්නේ. අපේ ෆයිල් ටික වටන හරි මට රෝඩ් එකේ කන්ඩිෂන් සර්වේ එක තමයි අද කරන්න තියෙන්නේ. රෝඩ් එකේ කන්ඩිෂන් සර්වේ එක කියලා කියපුවාම මට තියෙනවා ඇසත් එක අමාරුයි ටිකක් බැලන්ස් කරගන්න මේ දේවල් ටික. කන්ඩිෂන්ස් මේ වෙලාවේ හොඳටම නේ ටිකක් සාමාන්‍ය කුඩයක් නැතුව ඉන්න බැරි ගන්නට වහිනවා. රෝඩ් එකේ කන්ඩිෂන්ස් එක තමයි මට කරන්න තියෙන්නේ. එතකොට පාරේ තියෙන මේ වලවල් ගැන ඊට පස්සේ ක්‍රැක්ස් ගිහිල්ලා තියෙන ඒවා ක්‍රැක්ස් වර්ගේ ඊට අමතරව තව තියෙනවා රෝද පාරවල් හිටලා තියෙන ඒවා හිටලා අර නිකන් තාර එකට වෙලා වගේ තියෙන අන්න ඒ වගේ තැන්වල එහෙම අන්න ඒ වගේ සම්පූර්ණ රෝඩ් එකේ කන්ඩිෂන් ගැන මට ගිහිල්ලා සර්වේ එකක් කරන්න තියෙනවා. ඒ කියන්නේ ඒ චේන් ඒජ්ජත් එක්ක අදාළ දුරින් මෙන්න මේ දුරින් මෙන්න මෙහෙම බලක් තියෙනවා. මෙන්න මේ දුරින් මෙන්න මේ විදිහට රෝඩ් එකේ ක්‍රැක් එකක් තියෙනවා කියලා මට ලිස්ට් එකක් ෂීට් එකක් හදන්න තියෙනවා. ඉතින් ඒකට තමයි මම ඇවිල්ලා ඉන්නේ. අනිත් කට්ටිය ටොපෝ සර්වේ එක කරගෙන එන ගමන් තවත් කීප දෙනෙක්. ඉතින් මම දැන් කිලෝමීටර් එකකට කිට්ටු වෙන විතර ඇවිල්ලා තියෙන්නේ. රසත් එකම ආඩු වීඩියෝ කරන්න ටික. හරි අපි අයම්බෙමු. හරි මම ඉතින් මේ පාර දිගේ මම රවුන්ඩ් කැරි කියන කම්මැලි හින්දා මෙන්න මේ කැලේ මැද්දෙන් එද්දි මට සෙට් වුණා මෙන්න මෙයාගේ තන කට්ටියට පේන බලන්න. පොඩි ගස් ටිකක් තියෙනවා. එතන ගස් ටික අතොත් ගිහිල්ලා තියෙනවා. පාතින් නිකන් ඉඳගෙන ඉන්න වගේ පුළුවන් ගානට වගේ. දැන් අපි ගිහිල්ලා බලමු. මොඩි ප්ලේස් එක නේද? අපි ටිකක් ඉඳලා මාන්සියර්ලා යන්නත් පුළුවන්. බලන්න මේක කොහොමද කියලා. වතු ටිකක් එහෙම බෙදලා ගිහින් තියෙනවා. මෙතන හෙවණ තියෙනවා. මේක බෝතල් කොටුවක් තියෙනවා. හරි අවුලක් නැහැ. වතුර තිබයි. අපි වතුර ටිකක් බීලා යමු. පොට් ටික අපි තියමු මෙන්න මෙතන. හරි කුඩේ තිබ්බා. ඉතින් මේක දිගටම ගියොත් මම හිතන්නේ අපි යන්න ඕනේ ඒ උහිය රේල්වේ ස්ටේෂන් එක ගාවට. අපි උහිය රේල්වේ ස්ටේෂන් එක ගාවට යමු. වතුර ටික බීලා එහෙම. මේක ලොමේ හරි වටේද නෑ ත්‍රිබෝතලේ. හරි මේ ඉතින් මට තිබ්බේ කරන්න අපේ මොකද රෝඩ් එකේ කන්ඩිෂන් සර්වේ එක. රෝඩ් එකේ කන්ඩිෂන් සර්වේ එක මං ගියා කිලෝමීටර් එකකට වඩා ගියා. කිලෝමීටර් එකකට වඩා පොඩ්ඩක් යනකම් ගියා. ඉතින් කිලෝමීටර් එකකට වඩා මං කන්ඩිෂන් සර්වේ එක අරන් ගිහිල්ලත් අනිත් ටීම් එක ටොපෝ සර්වේ එකට ටිකක් වෙලා යනවා. ඒ කට්ටිය ඉන්නේ ටිකක් දුරින් කිව්වේ පළවෙනි මීටර් 300 ඇතුළේ තමයි ඒ කට්ටිය ඉන්නේ. ඉතින් ඒක බලද්දී පළවෙනි කිලෝමීටර් ගාවට ඒ කට්ටිය එන්න සමහර විට අද දවසම වුණත් යන්න ඉඩ තියෙනවා. ඉතින් මම අද දවස් ඇතුළත එතනින් එහාට ගිහලා තේරුම් නැහැ. මේක නිසා මං හිතුවා ආපහු මේ පැත්තටම යන්න. අපි වතුර ටිකක් බීලා. දැන් වෙලාව දවල් 12යි කාලයි. 12යි කාලයි. ඇත්තටම මේ වෙලාවේ ක්ලයිමේට් එක ගැන කියනවා නම් කිප් වතාවක්ම වැස්සා.
කීප සැරයක්ම මේ පැත්තට වැස්සා. ඊට පස්සේ මම ජැකට් එක දාගත්තා, ලොකු ජැකට් එක. ඉතින් වැස්සේ කොහොම හරි මම වැඩේ ඇදගෙන ගියා ඉස්සරහට. ලක් දුනේ නැහැ. මේ වෙලාවේ නම් රස්නයක් මට දැනෙන්නේ නැහැ. ටිකක් සීතල වගේ දෙයක් කාලුණක් තියෙන්නේ. ඉතින් අපිට වැඩේ ඉස්සරහට කරගෙන යන්න වෙයි. ඇත්තටම ඊයේ තිබ්බනේ ටොපෝනේ කන්ට්‍රෝල් පොයින්ට් සර්වර් එක. අපි ඊයේ පෙර දවස් දෙකක් අපිට කිසිම විදිහකින් ක්ලයිමේට් එකෙන් බාධාකුනේ නැහැ, වැස්සෙත් එහෙම නැහැ. නෝමල් විදිහට අපි ගියා, කිසි අවුලක් නැහැ. අද තමයි මේ ටිකක් හරි මෙහෙම වැස්සේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තත්ත්වය කොහොම වෙයිද කියලා. අද දවසේ ඉතුරු ටික තව වරුවක් තියෙනවා. දවසේ ඉතුරු ටික ගෙවෙන්නේ කොහොමද කියලා බලමු අපි. එහෙනම් යා අර පේන්නේ මේ හරින් පේනවා මං ගියපු පාර. ඉන්න ෆිල්ම් කරලා පෙන්නන්න. මෙන්න මේ හරිය ඔය තියෙන්නේ. අර තියෙන්නේ රේල්වේස් මාක් එක මේක. මෙතන අපි ගියපු පාර. ওই පාර දිගේ මං ගියොත් මට රවුමක් යන්න වෙනවා. රවුමක් ගිහලා ඔන්න වටින් ගිහලා යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මේ කන්ද දිගේ ඇවිල්ලා මෙහෙම එන්නේ කියලා ඉතින්. අපේ ඇඳුම් අපේ බෑග් එකයි ජැකට් එක තියෙනවා අතර. අපි ඒ ටික දාගෙන යන්න යනවා අය. ඉස්සරහට එට ගිහලා හම්බෙමු. මේ හැරට පේනවා අන්න හට හිටියේ කවිඳු ඉන්නුටලා හැම. නැත රේල්වේ ස්ටේෂන් එක පැත්තේ ඉන්නවා. ඉතින් අපි යන්නේ පැත්තට. අන්න මේ තියෙන රෝහිය රේල්වේ ස්ටේෂන් එක. බස් එක නෝ නේද? ඉතින් මොකද්ද කේස් එක? 45 429 ඔහි බස් එක 568